ඉරානයේ අපේ තානාපති කාර්යාලය අද මීට සුළු මොහොතකට පෙර අපේ ස්ථානයෙන් ඉවත් කරගත්තා. මොකද ටෙහරානයට දිගින් දිගටම එල්ල වෙන ප්‍රහාරات එක්ක තවදුරටත් තානාපති කාර්යාලය කටයුතු කරගෙන යන්න බැහැ. 8 දෙනෙක් ඉන්නවා එතන. ඒ 8 දෙනා තානාපති කාර්යාලයේ වාහනයෙන් උතුරු ප්‍රදේශයට යනවා. ගිහිල්ලා එතන తాවකාලික යම් ස්ථානයක රැඳිලා ඒ තානාපති සේවාව ඉදිරියට ලබා දෙන්න මැදිහත් වෙනවා. ඊශ්‍රායල් තුල අර සිද්ධියට මුහුණ දුන්නේ 4 දෙනෙක්. නමුත් තවත් ප්‍රදේශවල ජීවත් වෙන අයට යම් යම් තත්ත්වයන් නැතිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසාම තානාපති කාර්යාලය හරහා පොදු දැනුම් දීමක් කරලා තියෙනවා. යම් කිසි කරදරයක් ඇති වෙනවා නම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙනවා නම් වහාම දැනුම් දෙන්න කියලා තානාපති කාර්යාලයේ වැඩ කටයුතු කෙරීගෙන යනවා. ඊශ්‍රායලයට රැකියාවලට යාමට නියමිත අයව අපි මේ දවස්වල යවන්නේ නැහැ. తాවකාලිකව අපි ඒක නතර කරලා තියෙනවා. නිවාඩු ඇවිල්ලා ලංකාවේ ඉන්නවා 300ක් 350ක් විතර. ඒ අයටත් මේ අවස්ථාවේ අපි යන්න පහසුකම් සලසන්නේ නැහැ. රැකියාවේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න අපි දැනටමත් ඊශ්‍රායල් බලධාරීන් එක්ක කතා කරලා තියෙනවා. ඒ තමන්ගේ වීසා කාලයන් දික් කරලා දෙන්න කියලා. ඉතින් විශේෂ තත්ත්වයක් මතුවොත් ඒ අයව රැගෙන ඒම සඳහා වෙනත් රජයන් සමගත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ අයගේ උදව් උපකාර ඇතිව මැද පෙරදිග කලාපයේ වෙනත් රටවල සහයෝගය ඇතිව වෙනත් රටවල තියෙන ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය හරහා ඒ අයව ලංකාවට ගෙන්න ගන්නත් අපි ඉදිරියේදී කටයුතු කරනවා. තත්ත්වය තවත් බරපතල වුවහොත් මගින් ආර්ථිකයට ඇති වෙන බලපෑම මේ මගින් විදේශ ප්‍රේෂණ ලංකාවට එවීමට යම් බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාමේ අවදානමක් තියෙනවා. ඒ තත්ත්වයට මුහුණ දෙන්න විකල්ප ක්‍රියාමාර්ග වලට යන්න සිද්ධ වෙනවා.